පාන් කෑවම සුගර් වැඩි වෙන හැටි දන්නවා. ඇත්තටම කියනවා හරියට මම දන්නේ නැහැ. අද බලන්න. ඊය පාර අපි පාන් එක බටර් ගෑම් 15ක් කෑවා. එතකොට සුගර් බොහොම හිමින් වැඩි වුණේ. දැන් අද අපි බලමු පාන් විතරක් කාලා මොකද වෙන්නේ. පාන් පිටි දෙකක්. ගෑම් 50යි බර. මේක කාලා බලමු. මොකද වෙන්නේ. හරි අපි දැන් කාලා පැය කිහිපයක් ගියා. බලමු සුගර් මොනිටරේ මොකද කියන්නේ කියලා. හරි ඔය කට්ටියට මේ පාර හිතෙන්නේ ෂුගර් ස්පයික් එක කීයක් විතර එන්න ඇති කියලාද? පාන් විතරක් කෑවම මේ පාර ෂුගර් ස්පයික් එක 43යි. 43යි මිලිග්‍රෑම් per ඩෙසිලීටර්. ගිය පාර අපි පාන් වල බටර් ගාලා කෑවට පස්සේ ෂුගර් ස්පයික් එක ආවේ 18යි. මේ පාර 43යි. කලින්ට වඩා දෙගුණයකට වඩා වැඩි. ඒ වගේමයි ගිය පාර අපිට ෂුගර් ස්පයික් එක එන්න පැය දෙකක් විතර ගියා. මේ පාර පැයක් විතර තමයි මේ උපරිම 43 එන්න ගියේ. කොහොමද වෙනස?